good evening හැමෝටම. good evening. සර් ඇහෙනවද? කොහොද හැමෝම කැමරා on කරගන්න බලන්න. ගොඩ කාලෙකින් නේද? ඔයාලගේ සාහිතික ටික දැම්ම හොඳද? සාහිතික ටික දැම්ම හෙට එන එකක් නෑ මොකද හෙට පෝය. හෙට මොකද්ද? පෝය. හැමෝම කැමරා on කරගන්න ඕනේ නැත්නම් සර් තරහයි. කැමරා ටික on වෙලා තියෙන්න ඕන. විශේෂයෙන් විස්මිදුව දුවනවා රෙහි මේ අක්කත් එක්ක අල්ලන් සෙල්ලම් කරනවා. දිනිති රණුකි සන්දීස් ඔයාලට කියන දෙයක් තියෙනවා දැන් ඔයාලට ස්පෝකන් කෝස් එක අමතක නම් ඔයාලට මේකෙන් පස්සේ ස්පෝකන් ක්ලාස් එක හා සම්බන්ධ වෙන්න පුළුවන් කියලා තියෙන්නේ 7:00ට කියලාද 7:00ට රයිට් සර් එන්න පොඩක් පරක් වුණා සර් පරක් වෙලා ඇවිල්ලා කැම්පස් ගිහින් අඳුමක් දාන් ආවේ ක්ලාස් එකට යන්න ඕන හින්දා මේ විදියට නැත්නම් සර් එනවනේ නැත්තම් නේද සර් නැති ටික සර් තෑගි ටික තෑගිත් දැම්මා හරිද තෑගි දැම්මේ මේ අර අදාළයට පමණයි හිතේ තරහ වෙන්න එපා නේ බිරුදිදු එන හැමෝම නැගිටින්න stand up sit down stand up sit down නැගිට දෙන්නේ නැගිට්ටා යසිරි පුතා මෙහෙම උඩ පැන්නා අන්න ඒකනේ අවධානය නෑ හරි දැන් අද මොකද ඔයාලගේ තියෙන්නේ අලුත් සිලබස් එක නේද අලුත්ම සිලබස් එක අපි ඉගෙන ගන්න යන්නේ මොඩියුලර් ක්‍රමයට රයිට් දැන් තියෙන්නේ ලිසනින් වලින් හරිද reading writing spoken හැම එකම එකතු කරලා තියෙනවා ඔයාලට කොහොමද සතුටුයිද එහෙනම් ගන්න අලුත් පොතක් ගන්න අරන් මගේ පැටවුනේ දාන්න දිනය කවුද සහන්ස දිනේ සහන්සද කවුද සහන්ස දන්නවා today is 4th of කවදද 4th of කවදද පයි පුත්තේ කවදද නොවැම්බර් වලට ඇවිල්ලා තියෙන අපි November 2025 right එකනේ කියන්නේ දාගන්න දිනේ දාගන්න right ලියා ගන්න listening number 1 ඔන්න අපේ පළවෙනි වැඩේ අලුත් සිලබස් එකේ listening part එකක් තියෙන්නේ listening තියෙන්නේ මම ඔයාලට මේ මොඩියුල් එක දාන්නම් ඔයාලා අපිට සති print out කරගන්න හරිද දැන් ඔයාලට ඉස්කෝලේට එන දේවල් උගන්වන්න දැන් හරිද listening part අද දෙනවා reading අනේ සර් reading නම් බෑ සර් නේ සනායා reading බෑනේ වැඩි තියෙනවා බැරි හරිද නෑ විහංගිදු කොණ්ඩේ කැපුවද නේ සානිදු ඒ සසර කලකිරිලා වගේ දිනිතිදු හරි ඔක මේක ලියා ගන්න
right, okay, okay, okay. I finish. Yes. හැබැයි මෙන්න මේක අහගන්න. කිසිම දිනක පන්ති කට් කරන්න එපා. හරිද? දැන් අලුත් සිලබස් එක යන්නේ. හැම ළමයෙක්ම අලුත් විදිහට ඉගෙන ගන්න ඕන. කාටවත් ඊට කලින් ඉගෙන ගන්න බෑ. ඒ නිසා වැඩේ හරියට වෙන්න ඕන. හරිද? දින නම් කට් කරගෙන ඉන්න එපා. වෙඩි තියනවා නම් ඉතින් වෙඩි. අනේ සර් වෙඩි තියන්න එපා සර්. අනේ හරි ඔන්න ඔයාලගේ ලිසනින් මුල් ලිසනින් එක. හරිද? listening English practice. සර් දැන් වීඩියෝ එකක් දානවා. හරිද? උසසවතින් right? හරි. සර් දැන් පල්ලෙහා ඉන්නේ. බය වෙන්න එපා සර් ඉන්නවා හොඳද? සර් ඉන්නවා. සර් ඉන්නවා හොඳද? දැන් හැමෝම මෙහෙමයි වෙන්නේ පුතේ. හොඳද? හොඳට අහගන්න. වෙන්නේ හරිද? ඔයාලට දැන් මුලින් සර් ඔඩියෝ එකක් හරිද? ප්ලේ කරනවා. ඔයාලට අහන් ඉන්න හොඳට. මොකෙන්ද අහන් ඉන්නේ? මොකෙන්ද අහන් ඉන්නේ? මොකද්ද ඇස් දෙකෙන්? ඇස් දෙකෙන් මොකද්ද අහන් ඉන්නේ? කන් දෙකෙන්. කන්ට කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? මවුත් කියලා. කවුද මවුත්? මවුත් නෙමෙයි. හා ear. හා. හොඳට අහගෙන ඉන්න ඕන පළවෙනි පාර. හරිද? දෙවෙනි පාර ලියන්න ගන්න ඕන. තුන්වෙනි පාර චෙක් කරන්න ඕන හරි වැරදි. හරිද? ඕක තමයි listening practice. ඔයාලගේ අලුත් සිලබස් එකේ මොඩියුල් එකේ මුල් එක. මේක ඉස්කෝලේ වෙනස් වෙන්න පුළුවන් වෙන listening part එකක් අහන්න දෙන්න පුළුවන්. හරිද? දැන් ඔයාලා දන්නවද අලුත් ඉස්කෝලේට ගියාම ඔයාලා දැන් 5න් කීයටද යන්නේ? සර් දැන් 6ට පන්ති පටන් ගත්තා. එහෙමනේ 5න් 6ට. දැන් ඔයාලා 5න් 6ට යනවනේ. 5න් 6ට ගියාම ඔයාලට හම්බ වෙන අලුත් මිස් කෙනෙක්, අලුත් සර්ලා, අලුත් යාළුවෝ. ඔයාලගේ මුලින්ම අහන්නේ මොකද්ද? ඔයාලගේ මුලින්ම අහන්නේ මොකද්ද? මුලින්ම අහන්නේ what's your name? හැමෝගෙම අහනවා. දැන් හැමෝටම කියන්න පුළුවන් නේද? My name is Yasiru Dhananjaya. නවින් දනංජය වගේ වුණා නේද? ඊට පස්සේ අනිත් කෙනෙක් වුණා. තව විදියට කියන්න පුළුවන්. I'm Diniti Dhananjana. Right? නැත්තම් කියන්න පුළුවන්. My name is Dinaksi Navini. Right? අන්න වගේ වගේ නම් ටික කියන් තියෙන්නේ. හරි. දැන් අපි ඔන්න හොඳට අහගෙන ඉන්න. ඔන්න හොඳට මුල් සැරේ අහන් ඉන්න හොඳද? මුල් සැරේ අහන් ඉන්න. හොඳට අහන් ඉන්න. අහන් ඉන්න. Today is Sunday. I do not have to go to school. My mother is cooking breakfast. My father is fixing a bicycle. I'm feeding my little dog. I do my homework after. හරිද? ඇහුවද? ඇහුණද? අනේ සර් කිසිම දෙයක් ඇහුන්නේ නැහැ සර්. ඔන්න හරිද? ඔන්න එහෙනම් අහන්න. ඔන්න අහපව අහන්න. හරිද? ඔන්න සර් දැන් දානවා. Today is Sunday. I do not have to go to school. My mother is cooking breakfast. My father is fixing a bicycle. right. ඔන්න ලියන්න පටන් ගමු. මුල් වාක්‍ය දෙනවා. ඔන්න සූදානම් වෙන්න. ගන්න පැන්සලක් ගන්න. පෑන් වලින් ලියන්නේ නැහැ. සර් දෙනවා ඊට පස්සේ පෑනෙන් ලියන්න. හරිද? සර් දෙනවා. අනේ සර් මේ සිලබස් එක මට හිතා ගන්න බෑ සර්. සූදානම් වෙන්න හැමෝම. මුළු වාක්‍යෙන්න සර් නවත්තනවා. ඔන්න අහගන්න. 1 2 3.
Today is Sunday. I do not have to go to school. හරිද? ඔන්න ආපහු එක වැරදි හදා ගන්න දෙනවා. ඔන්න. Today is Sunday. I do not have to go to school. ලියන්න ඒක. ෆ්‍රයිඩ්ස් රානයිස් අන්න එහෙම මොකක් හරි කිව්වා. හරි. ඊළඟ එක. හරිද? ඔන්න ඊළඟ එක. තිනුලා පුතා ලෑස්ති වෙන්න. ඉතුරු කොටස. My mother is cooking breakfast. ඇහුණද? ඔන්න ආපහු දානවා. Do not have to go to school. My mother is cooking breakfast. අන්න මොකක්ද අම්ම විසින් හදනවලු මොකක්ද එක? Right. Are you finished? Are you finished? Yes. හරි. ඊළඟ කොටස. My father is fixing a bicycle. Breakfast. My father is fixing a bicycle. මොකක්ද තාත්තන්න මොකක්ද හදනවලු? අනේ සර් දැන් නම් විකාරයි වගේ. Right? ඊළඟ කොටස. I'm feeding my little dog. Is fixing a bicycle. I'm feeding my little dog. ඇහුණද? දැන් මුලින් ඉඳන් දෙනවා එකපාරක්. මුලින් ඉඳන් අකුරු වැරදුනාට කමන්නේ නැහැ. අර්ථය එක නම්. අකුරු වැරදුනාට it's okay. Right? Don't worry about that. ඔන්න හොඳට මුලින් ඉඳන් බලා ගන්න. චෙක් කරන්න. Last chance. Today is Sunday. I do not have to go to school. My mother is cooking breakfast. My father is fixing a bicycle. I'm feeding my little dog. Right. Right? හරි. දැන් ඔතනින් හරිද පුතාලා? දුල පුතාලා දැන් මගේ පෙටව ටික දාගන්න පෑන ගන්න අතට. පෑන. හරිද? මෙහිම රවුමක් අඳින්න. මෙහෙම කරන්න. ඇස් දෙකක් දාලා මෙහෙම hina වෙන එකක් අඳින්න. ඊට පස්සේ දාන්න මාතෘකාව මොකද්ද? Sunday කියලා දාලා මෙහෙම ඉරක් ඇඳගෙන මාතෘකාව දාගන්න. එතන යටින් පෑනේ උඩේක් ගැන හිතන්න එපා. හරිද? Don't worry about that. First paragraph. හරිද? ඔයාලගේ ඡේදය ගැනම කිසිම දෙයක් ගැන හිතන්න එපා. හරිද? Let's go. Right?
මොකද මුලින් කියන්නේ today is Sunday. අනේ සර් අපි නම් ලිව්වේ වෙන මගුලක්. හා. ලියාගන්න. ඔයාලා දැන් ලියාගන්න මේක. Today is Sunday. මේක කවුද ලිව්වේ? මෙහෙම. අත උස්සන්න. Today is Sunday කියලා ලියපු කට්ටිය උස්සන්න. බොරු කියන්නේ නැහැ හොඳද? sorry. ඊට පස්සේ කියනවා මොකක්ද ඊළඟට කියන්නේ? I do not have to go to කොහෙද? school. අන්න එහෙම එකක් කියනවා ඊට පස්සේ. මේක ලිව්ව කට්ටිය කෝ බලන්න. හරි. ඊට පස්සේ කියනවා my mother is මොකද්ද කන කියන්නේ? cooking මොකද්ද? breakfast. අම්මා හදනවලු මොකද්ද? breakfast කියන්නේ මොකද්ද? උදේ ආහාරය. ඔයාට ඉස්කෝලේ යන්න බලන්නකෝ. ඊට කියනවා my father මොකද්ද? fixing මොකද්ද fixing කරනවා කියන්නේ? bicycle මෙන්න එහෙ ලියන්නේ bicycle ශාන්තිමේදී කියනවා හරිද? I'm feeling ද ලිව්වේ? feeling ද නෑ මොකද්ද? feeding කියන්නේ මොකද්ද? මම කියන්න my මොකද්ද? චූටි little sorry dog feeding කියන්නේ පෝෂණය කරනවා. මොකද්ද කරනවා කියන්නේ? පෝෂණය කරනවා. ලියාගන්න. ඕන්න ඕ ටික. ඕන්න ඔක තමයි පුතේ කතන්දරේ. සන්ඩේ ඔන්න රචනාවක් වගේ තමයි එසේ එකක්. සිලබස් එක තමයි පිටිය දැන් යන්නේ. උස්ම ගන්න බෑ දැන්. අනේ සර් ඔයිට පාඩු ඉන්න දෙන්න සර්. ලියා ගන්නකො එහෙනම්.
right. Okay. 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 right. හරි. නෑ. හා ලියන්න. වෙඩි තියනවා ලියන්න ඉක්මනට. ලියන්න. කවුද කටේ මොකද්ද දාන්නේ යසුරු? යසුරු එක මන් තරහයි. හයි යසුරු එකයි තරහයි මන් නවින්ස. යසුරු එදා ඇවිල්ලා නවින්සව හම්බෙන්න. එයා ඉන්නෝ නිකම් නවින්ස එයා හම්බෙන්න ඇවිල්ලා වගේ. මගේ ළඟටවත් එන්නේ නැහැ කතා කරන්න. හා මෙතන. බිරිඳු දුව එක්කන යාළුයි. හ්ම්. අනිත් හැමෝම එක්ක යාළුයි යසුරු පුතත් එක්ක තරහයි. චුට්ටක් තරහයි හැමෝම එක්ක චුට්ටක්. හා චුට්ටක් මොකද්ද? බලන්න මා දිහා. බලන්න නළුවනේ නේද? සර් නළුවනේ. සර්ගේ දිහා බලන්න. නේද නෙතුලිදු. කැමරා ඔෆ් කරගෙන සේරම වෙඩි තියන්න ඕන සේරම. හරි. ඔන්න සර් අයින් කරා. දැන් ආපහු දාගන්න. මොකද්ද? listening to listening to දැන් සර් තමයි කියන්නේ. නෙතුලි දුවට කැමරා වහන්න තියෙනව නම් ඊට වඩා වැඩක් නෑ. නේද? right? හා. ලියන්න. ඊළඟ පැන්සලෙන් පැන්සල ගන්න. පැන්සල. ලේසි ටිකක් දෙන්න හොඳද? මේක වැරද්ද ගත්තොත් ඉතින් වෙඩි තියන්න වෙනවා පුතේ. ආයෙත් ඉතින් ඔව්. වෙඩි තියන්න වෙනවා. right. First one 11. 11. 11. 11. 11. Next one English. 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 Next one sing. 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 Next one 10. 10. 10. 10. Next one draw. 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 Next one 8. 8. 8. 8. Eli wrong. 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 දැන් කීයද? 7යි. 7.
next one. Dog. 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 Next one. Walk. 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 Next one. Next. 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 දිනක්ෂ දුව මුලින් නම් කියන්න ගන්න දුව 11, පොඩ ඉන්න ඔන්න සර් ලියනවා හරිද බලා ගන්න ඒක දැන් ඊට පස්සේ හදන්න ඕන මේ සේරම ලියන්න ඕන මොකෙන්ද මේ පෙන් එකෙන් ඊළඟට පුතේ English, ඉංග්ලිෂ් next one sing, sing next one 10, 10 මේ වගේ මේ හරිද ෆස්ට් අකුර කැපිටල් නැත්තම් වැරදි දාන්න හැම එකටම හිතනම් කමක් නෑ ෆස්ට් අකුර කැපිටල් නැත්තම් සියයටම දාන්න වැරදි කියන්න draw, draw next one 8, 8 next one wrong, huh wrong, wrong wrong next one dog, dog dog, dog next one walk, walk next one nest, next මෙන්න මෙහෙම තියෙන්න ඕන මුල් අකුර කැපිටල් තියෙන්න ඕන හැම එකම හරියටද හදාගන්න හරි නම් මෙහෙම ගන්න ඕන හොඳ මේ 10න් 10ම හරි නම් 1 2 3 4 5 6 7 8 9 10 තරුවක් දැම්මා very good කියලා දාගත්තා නමිසගේ අස්සන ගැහුවා
වණක්කම් අපේ සකුන්ද සර් සාදරයෙන් පිළිගන්නවා. ඔන්න සකුන්ද සර් ඇවිල්ලා ඉන්නවා මේ මොහොතේ. හැමෝම මේ ආයිබෝන් කියන්න. සකුන්ද සර් ආයිබෝන් කියන්න. ආයිබෝන් සර් ආයිබෝන්. සකුන්ද සර් ගිහින් තියනවා මේ වෙද්දි මේ පෙන්වන සර්ගේ මූණ. සර් ඉන්නේ මේ කොළඹ ගිහින්. සර් මූණ පෙන්වන්න පුළුවන්ද මේ අවස්ථාවේ? සත්‍ය පොඩ්ඩක් අඩුයිලු නේද? හා බලමු. හරිද? දැන් හරිද? දැන් හරිනේ. හරි. සකුන් සර් ඔන් කරන්න බලන්න කැමරාව. දරුවන්ට පෙන්වන්න මූණ පොඩ්ඩක්. සකුන් සර් බලන්න ආසයිලු මේ මෙතන. අය. ඔය ඉන්නේ සකුන් සර්. සර් දෙනවද? සර් ඔව් කියන්න සර් දෙනවද? දෙන්න හෙට උදේට එන්න. සකුන් සර් මේ ගිහින් මේ සීගිරියේ හරිද? සීගිරිය ගිහින් මේ බිතුසිතුවම් බලන්න. දැකලා නැහැ කියනවනේ. අපේ සකුන් සර් වගේ කෙනෙක් දැක්කෝ කියන්න ආට පාට්ටමට බිතුසිතුවම් බලන්න යන අපූර්ව පුද්ගලයෙක්. right? හරි. හරි දැන් හැමෝම එහෙනම් වැඩ ටික පටන් ගමු. සර් මේක මකනවා. ලියා ගන්න ලස්සන මාතෘකාවක් පරණ පොතක් ගන්න තියෙනවා දැන් ඔන්න. පරණ පොත ගන්න දිනේ දා ගන්න. මොකද්ද මේ? D කිව්වම අනේ සර් අපි දන්නෝ. මොකද්ද? ඩික්ටේෂන්. අනේ සර් අනේ. ඔයාලට B ෆෝම් කියලා දෙනවා ලබන සතියේ. present B ෆෝම් ලබන සතියේ අපි කියලා දෙන්නම්. දැන් වහමු B ෆෝම්. ඔයාලට කියලා දෙනවා ලබන සතියේ මොකද්ද? මොකද්ද කියලා දෙන්නේ? am is plus ing දාහනයගත් කළ I'm going grammar අමසි ඩික්ටේෂන් කියන එක මැකිලා ගියා අයියෝ හරි ලියා ගන්න ඩික්ටේෂන් පොතේ මේ ඕන දේවල් දෙන්නේ හරිද I we you they it මොනවද I කියන්නේ I නම් පුතේ මම we නම් අපි you නම් ඔයා කවුද ඔයා හරිද they නම් කවුද සහන්ස ඔවුන් ඔවුන් මේ කවුද ඉන්නේ මේ කවුද සහන් සර් ඔයාලයි ඇටකොට් සර් ඉට් කියන්නේ මොකද්ද ඒක right අදාගන්න 1 2 3 4 5 6 7 8 9 10 මේ ඕන ටික දෙන්න දැන් ආයෙත් ඉතින් සිලබස් එක දෙනවා හොඳටම ඔයාලට ආයෙත් ඉතින් පර්ෆෙක්ට් වෙන්නම සර් දෙනවා අපේ දරුවෝ කිසිම දරුවෙට සෙකන්ඩ් වෙන්න බෑ ඔව් 10 උනට කමන්නේ 10 කමක් නෑ එහෙමත් බෑ can't must should ආයෙත් අපි මාරුකම් තැන් දෙක දැන් සෙට් නෑ දැන් මුලින් should must me
කැන්නම් අපිට මොකද්ද? පුළුවන්. කැන්නම් පුළුවන්. කාන්නම් බෑ පැටියෝ. බෑ. සුඩ් නම් යුතුය. මස් නම් යුතුයමයි. මයි. මේ නම් බාගෙද්දා. ලියා ගන්න. බාගෙදා කියන්නේ ඔයාලට දෙන විදියට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නිකන් විය හැකිය. 50 50 තියෙන්නේ හරිද? 50. මේක 100%යි. මේක 75යි. තියාගන්න මම මේක කියා දෙන්නම්. Right. Okay. I finish. Okay. Clap. Clap. Mal. තෙනුලිදු කාටද බයින්නේ? තෙනුලිදු. තෙනුලි. kan තෙනුලිදු අපේ. තෙනුලිදු kan. Kau mic on kan duwe? Kau mic on kan? එහාට යන්න. කාටද බයින්නේ? කාටද බයින්නේ? ආ? කාටද බැන්නේ? කාටද බැන්නේ? අම්මට බලන්න සර්. අම්මට බයිනවද? ඇයි අම්මට බයින්නේ? නෑ. ඇහෙන්නේ බැන්නේ නෑ. මං දැක්ක මෙහෙම අත දික් කර මොනවද කියනවා. රූල් ටිකේදියට ලාවට වගේ ඇහුනේ. කෑ ගැහුවද? මොකද්ද කෑ ගැහුවේ? අම්මලට බයින්නේ නැහැ හොඳද? ඈ? අම්මට බයින්නේ නැහැ හොඳද? හ්ම්. අම්මට ආදරේද? ඔව්. බොරු. නෑ සර් අම්මට බැන්න නෙමෙයි මං අර මොකද්ද රූල් ටිකේදී ලාවට වගේ ඇහුනේ. ඔව්. ඊට පස්සේ
අම්මට කිව්වා එතකොට මං කිව්වා සර්ට කියන්න කියලා මුල් ටිකේ දිලාට වගේ ඇහෙන කියලා. දැන් හොඳට ඇහෙනවද? ඔව්. ආ දැන් දැන් තාත්තා ඇවිල්ලා. තාත්තවද? දැන් තාත්තා ෆෝන් එකට කනෙක්ට් වෙලා ඉන්නේ. ආ දැන් කො කැමරාව හරවන්න දැන් අම්මා පැත්තට. ආ දැන් කො දෙන්න බලන්න අම්මට උම්මයක් ආදරේ නා. කො දෙන්න බලන්න. අම්මට ආදරේ උම්මයක් දෙන්න. හරි හරි. ආපහු අම්මට කොහොමවත් මුකුත් සද්දයක් දාන්න එපා හොඳද? හරි. කො පහක් දාන්න. ඉතර පහක් දාන්න. හරි. very good. හරිද? අම්මා කියන්නේ එක හොඳද අපි හැමෝගෙම? ඔයාලා දන්නවද? ඔයාලව මාස 9ක්. හරිද? බඩේ තියාගෙන ඉන්නවා හරිද? හරි දසමසක් කුස තුල තබයි කියන්නේ දසමසක් කිව්වට මාස 9කින් වගේ හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ පොඩි කාලේ ඉඳන් මොකද්ද? ලේ බ්ලඩ් හරිද? මොනවාද? කිරි කරලා හරිද? ඔයාලට පොවලා හරිද? හදලා තියෙන ඔය ගානට ලොකු වෙන්න. එකපාර ලොකු වෙන්නේ නැහැ. දැන් නවීන් සර් ලොකු වෙලා තියෙන එහෙමයි. හරිද? ඒ වගේම තාත්තා. හරිද? අන්න ඒ වගේ හැමෝම ඉන්නවද හොඳද? දැන් මගේ අත්තිනොත් අම්මට සද්දෙන් කතා කරන වෙලාවල් තියෙනවා. අනේ අම්මේ යන්න යන්න. එහෙම කියනවා. ඉතින් මං ආපහු ගිහින් අම්මට ගිහින් උම්මයක් දෙනවා. ඔයාලා සද්දයක් දැම්මොත් උම්මයක් දීලා රවට්ට ගන්න. හරිද? right very good. දැන් එහෙනම් මේක බලා ගන්න. දැන් සර් එක් කියන බලන්න. මම we අපි කියන්න සත් එක. you ඔයා they ඔවුන් it ඒක can පුළුවන් can't බෑ should යුතුය. should කියන්නේ පුතේ මොකද්ද? යුතුය. you should go to the school. ඔයා යන්න ඕන ඉස්කෝලේට. හරිද? ඔයා ඉස්කෝලේ යන්න ඕන. හරිද? හරිද? ඔයා ඊට පස්සේ must දානවා. හරිද? you must eat your breakfast. ඔයා අනිවාර්යෙන් ඔයාගේ breakfast එක ගන්න ඕන. you must. හරිද? take your මොකද්ද breakfast. ඔයා ගන්න ඕන ඔයාගේ අනිවාර්යෙන් මොකද්ද? උදේ ආහාරය. නේද? නැත්තම් ඉන්න බෑ නේද? ඒක must. අනිවාර්යෙන්. මේ කියන්නේ පුතේ මේ අපි කියන්නේ may I go to the toilet teacher? ඒ කියන්නේ මේ විය හැකිය නොවෙන්න පුළුවන්. දැන් ඔයා අහනවා නවීන් සර්ගෙන් may I go to the washroom sir? මට කියන්න පුළුවන් yes. නැත්තම් no. දෙකක් කියන්න පුළුවන් නේද? right. හරි තේරුණා නේද? තේරුණාද? පිටට දෙන්න. පිටට දෙන්න. හරි. දැන් ඔයාලට අද කරේ මොනවාද? listening. හරිද? දැන් ඔයාලට කරන්න තියෙනවා මොනවාද? reading. reading ටික තියෙනවා. ඒ ලබන සතියේ කරනවා. ඊට පස්සේ ඔයාලට B form. හරිද? B form කියන්නේ සාමාන්‍යයෙන් මෙයා ඔයාලා grammar මේ දෙක ලබන සතියේ කරනවා අලුත් සිලබස් එකේ. හරිද? අද මේක ඉවර කරා. හරිද? ලොකුවට ඉගෙන ගන්න නෑ දැනට තියෙන මොඩියුල 3යි. දැන් අලුත් සිලබස් එකට කියන්නේ සිලබස් නෙමේ මොඩියුල. මොඩියුල ක්‍රමයට ඉගෙන ගන්න ඔයාලට වාසනාව වෙලා තියෙනවා. හරිද? දැන් ඔයාලට ක්‍රියාකාරකම් හරිද? ඉන්නේ දේවල් තියෙන්නේ. අපි ස්පෝකන් වල කරේ. ආන්නේ වගේ. හරිද? තව ඔයාලට තියෙන මොනවාද? writing හරිද? ස්පෝකන් දැන් සිලබස් එකට මැට් කළ මේවා. මාරු නේද? දැන් එහෙනම් ස්පෝකන් ටික අපි දන්නවනේ බේසික් ටික හදාගත්තනේ. දැන් සහතික හිටයි දෙයිනේ. බැලුම් බෝලද? කාගේද උපන්දිනේ විස්මිදු? හරිද? මෙන්න මේ ටික දැන් ඉතින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ඉස්සරහට. හරිද? දැන් ඒ නිසා පන්ති කවදාකවත් කඩ නොකර එන්න ඕන දිගටම. දැන් ඔයාලට
ස්පෝකන් ක්ලාස් එක යනවා දැන් අලුත් ළමයින්ගේ. හරිද? අද දැන් 7:00ට 7:30ට ඔයාලටත් මුල් ටික ඉගෙන ගන්න ඕන නම් එන්න පුළුවන්. නිකන් ඉන්න එකේ එන්න. වැඩි වෙන්නේ නැහැ. එතකොට ඔයාලා ඉංග්‍රීසි තියෙනවා. හරිද? 6 ඉඳන් 9 වෙනකන්. ඒතර කීයද? 6 7 8 9 පැය 3ක්. පැය 3ක් ඉංග්‍රීසි එක්ක ඔයාලට ඉන්න පුළුවන්. හරිද? දැන් මේකට සම්බන්ධ වන්න මං කියන්නේ. හරිද? දැන් මේක දැන් ඉවරයිද මේ ක්ලාස් එක නවත්තනවා. සර් චුටි බ්‍රේක් එකක් ගන්නවා. ගත්ත ගමන් ඔයාලා පොඩි බ්‍රේක් එකක් ගන්න. එන්න ස්පෝකන් එකට. මුල් ටික ඉගෙන ගන්න. මුල් ටික වැඩි වෙන්නේ නැහනේ. ඔයාලා ඉස්සර ඉගෙන ගත්තේ. ඒ ටික ආපහු ගන්නනවා අලුත් ළමයින්ට. හරි? හරි එහෙනම්. හැමෝම stand up. Good evening. Good night. Good night කියන බෑ අන්තිම ක්ලාස් එකේ කියන්න. එහෙනම් ටටා බයි. අනිත් ක්ලාස් එකෙන් හම්බෙමු. බයි. පොඩි ඉන්ටර්වල් එකක් කරන් එන්න. Right.